මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද Deriv එකේ අලුත්ම අප්ඩේට් එකට අනුව account එකක් හදන්න කියලා. ඒ වගේම කොහෙද දැන් CR එක තියෙන්නේ, wallets කොහෙද තියෙන්නේ, කොහොමද අපි deposit withdraw කරගන්නේ, ඊට පස්සේ කොහොමද අපි accounts අතර සල්ලි transfer කරගන්නේ, ඔන්න ඔය කාරණා ටික ඔක්කොම පුළුවන් ඉක්මනට මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අද cover කරනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ trading සම්බන්ධව මේ number එකට WhatsApp message එකක් දාන්න. ඒ වගේම අපේ free trading course එක ලබා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හොඳයි, අලුතෙන්ම account එක create කරන අයට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලට මම පාර description එකේ link එක දාලා තියෙනවා Deriv එකේ official site එකට යන විදිය. මෙන්න මේ link එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට browser එකෙන් open දෙන්න. ඉතින් මෙතන මේ විදිහට ඔයාගේ pop up වෙනවා නම් phone එකේ මෙතනින් ඔයාගේ email එක select කරලා ඔයාලට මෙතනින් ලේසියෙන්ම account එක හදා ගන්න පුළුවන්. හැබැයි මතකතුව ඒ email එකට ඔයා මේ වෙනකොට Deriv account එකක් හදලා තියෙන්න බෑ. ඒ නිසා මෙතනින් දැන් මම මෙන්න මේක select කරනවා. ඊට පස්සේ මේ විදිහට continue as කියන එක ඔයාලට click කරන්න පුළුවන්. එතකොට ඉක්මනටම account එක create කරගන්න පුළුවන් ඔයාලට. ලොකු ප්‍රශ්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතනින් ඊට පස්සේ මෙතන sign up කියන බටන් එක click කරන්න. ඊට පස්සේ අර විදියට ඔයාගේ email එක දුන්නා නම් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් account එකට normal ඇවිල්ලා ඉවරයි අපි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් නමත් ඇවිල්ලා තියෙනවා මෙතන. FE කියලා ඇවිල්ලා තියෙන මේ වෙලාවේ නමට අනුව තමයි ඒගොල්ලෝ ඒක වෙනස් කරන්නේ. ඔන්න අපි account එකට log වුණා. හරිම ලේසි. දැන් මේ විදිහට තමයි ඔතන බලා ගන්න පුළුවන් අර demo account එක ඔයා හදලා ඉවරයි. දැන් ඔයාලට real trading කරන්න නම් ඔයාලට මෙතන පොඩි විස්තර ටිකක් දාන්න තියෙනවා. මෙතන try real trading කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ first name එක සහ last name එක ඔයාලට දාන්න තියෙනවා. ඒකේ තේරුම ඔයාගේ ID එකේ හරි ඔයාගේ license එකේ හරි තියෙන සම්පූර්ණ නම දෙකට බෙදලා මෙතන දාන්න. මෙන්න මේ විදිහට නම දැම්මට පස්සේ birthday එක select කරන්න තියෙන්නේ. ඊට පස්සේ country of birth එකයි citizenship එකයි දෙකටම ශ්‍රී ලංකාව දාලා next කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ වැඩ කරන phone number එකක් දෙන්න තියෙන්නේ. මොකද මේකට verification code එකක් එන නිසා මෙතන ඔයාගේ phone number එක දීලා next කරන්න තියෙන්නේ. මම මේක පස්සේ කරනවා. මොකද මේ වෙලාවේ මම ඔයාලට මේක පෙන්වන්න කරන account එකක් නිසා. ඊට පස්සේ තියෙන ඔයාලට මෙතන verification එක කරගන්න. මෙතනදී ඔයාලට මේ කැමති එකක් ඔයාලට දාගන්න පුළුවන්. driver license එක තියෙනවා නම් එහෙමයි. national ID එක තියෙනවා නම් එහෙමයි. passport එක ඔයාලට මෙතන driver's license කියන එක මේ වෙලාවෙම select කරලා ඒකේ photos දෙකක් ගහලා දාන්නත් පුළුවන්. මේ කොහේ හරි ඔයාලට ප්‍රශ්නයක් එනවා නම් නැත්තම් සරලවම ඔයාලට Deriv account එකක් හදාගන්න උදව් ඕනේ නම් මේ number එකට WhatsApp message එකක් දාන්න. සම්පූර්ණ account එක හදලා verify කරනකම් මම ඔයාට personally guide කරන්නම්. එකින් එක්කෙනාට හරි මම guide කරන්න account එක හරියට හදාගන්න විදිය. මෙතන verification එකත් සරලයි. මෙතන driver's license කියන එක select කරලා මම next කරනවා. ඊට පස්සේ requesting camera කියලා එනවා. මෙතන අපේ මූණ පෙන්වන්න තමයි තියෙන්නේ. එහෙ විදිහට ගත්තට පස්සේ ඔයාලට මෙතන ඔයාගේ ID එකේ ඉස්සරහා සහ පිටිපස්ස ෆොටෝස් දෙකක් ගහලා තමයි ඔයාලට දාන්න තියෙන්නේ. ඔයාගේ address verification එකක් දැන් ගොඩක් ලේසි වෙලා තියෙනවා. ඔයාලට මෙතන කරන්න තියෙනවා ෆෝන් එකෙන් කරන කෙනෙක් නිසා turn on location කියන එක click කරාම දැන් අර කලින් වගේ type කරන්න ඕනේ නැහැ අපිට manually. ඔයාලට කැමති නම් manually type කරන්න බලන්න. ඔයා මේ වෙලාවේ ඉන්න address එක එතකොට location එක විදියට ඒගොල්ලෝ ගන්නවා. මෙන්න මේ විදියට දාලා මෙන්න මෙතන ඔයාලට දාන්න allow this time කියන එක click කරාම මේ වෙලාවේ location එක මේ site එකෙන් ඔයාගේ phone එකෙන් ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම දාලා choose this address කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන account opening reason එකයි අපි account එක open කරන්න අපි අමතර ආදායමක් හොයාගන්න නිසා additional revenue කියන එක click කරන්න. ඊට පස්සේ මේ ඔක්කොම ටික no මෙතන accept කියන එක දෙන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාගේ real account එක හදලා ඉවරයි. දැන් ඔයා මෙතන go to home කියන එක click කරන්න. මේ වෙලාවෙම deposit කරන්න එපා. දැන් ඔයාලට real එකත් හදලා තියෙන්නේ demo එක. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් real demo කියලා දෙකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් address එකත් verify වෙලා තියෙන්නේ. ID එකේ හෝ license එකේ ඉස්සරහා පිටිපස්සේ photos දෙකක් ගැවුවට පස්සේ ඒක verify කරගන්න පුළුවන්. එතන මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට message එකක් දාන්න මම ඔයාලට උදව් කරන්නම්. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් කොහෙද අපේ CR number එක තියෙන්නේ කියලා. ඔයා මෙන්න මෙතන portfolio කියන එකට ගියත් කමක් නැහැ. එහෙම නැත්නම් මෙතන deposit කියන එකට යන්න. deposit කියන එකට ගියාට පස්සේ පහළට ගියාම payment agent කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. එතකොට මෙන්න මෙතන පෙන්වන එක තමයි අලුත් CR number එක. එහෙම නැත්නම් ඔයා අලුතෙන් account හැදුවා නම් මේක තමයි ඔයාගේ CR number එක. මේක මේ විදිහට copy කරලා ඔයාලට payment agent හරහා සල්ලි deposit කරගන්න withdraw කරගන්න පුළුවන්. හොඳයි, ඔයා දැන් දන්නවා CR එක කොහෙද තියෙන්නේ කියලා. දැන් අපි කොහොමද බලමු trade කරන්න කියලා. ඔයාට බලා ගන්න පුළුවන් real වලට ගියාම MT5 වල $0.1 ගාණක් තියෙනවා මගේ. හැබැයි option වල සල්ලි නැහැ. හැබැයි මෙතන $10ක් තියෙනවා. ඒක පෙන්වන්නේ ඔයාලට portfolio එකට ගියාම බලා ගන්න පුළුවන්. ඔයාගේ wallet එකේ $8ක් තියෙනවා. එතකොට option trade කරන්න නම් ඔයාලට මේ සල්ලි transfer කරගන්න ඕනේ ඔයාගේ option එකට. එතකොට ඔයා කරන්න තියෙන්නේ ඔයාගේ portfolio එකේ balance එක පෙන්වනවා. මෙතන transfer කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ US wallet එකෙන්
කොයි එකටද ඔයාලට දාගන්න ඕනේ MT5ද නැත්නම් option trading ද යටටම ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් options වල මෙන්න මෙතන මම select කරගන්නවා ඊට පස්සේ මම මෙතන $5ක් කියන එක දාගන්නවා එතකොට වෙන්නේ අපේ US wallet එකෙන් options වලට සල්ලි transfer වෙන එක තමයි වෙන්නේ මම මෙතන confirm දෙනවා ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මෙතන trading කරන්නේ නැහැ go to platform කියලා කියන. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් portfolio කියන එකේ balance එක එහෙමයි. ඒ වගේම US wallet එකෙන් අඩු වෙලා option වලට ගිහිල්ලා තියෙනවා. home එකට ගියාමත් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ විදියට option වල තමයි සල්ලි තියෙන්නේ. ඉතින් ওই විදියට තමයි දැන් ඉස්සර වගේ නෙමෙයි පොඩ්ඩක් අපි trade කරන්න කැමති. එහෙම නැත්නම් අපි මේ වෙලාවේ trade කරන platform එකට අපි අපේ wallet එකෙන් සල්ලි දාගන්න ඕනේ. එතකොට ඔයා කවදා හරි payment agent හරහා සල්ලි deposit කරගන්න අවශ්‍ය නම් මේ නම්බරේට WhatsApp message එකක් දාන්න. ඒ දැම්මට පස්සේ ඔය දාන සල්ලි වැටෙන්නේ කෙලින්ම මේ wallet එකට වැටෙන්නේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය විදිහට MT5 කරනවා නම් එහෙමයි options වල trade කරනවා නම් එහෙමයි මේ විදිහට ඔයාට ලේසියෙන්ම transfer කරගන්න පුළුවන්. හොඳයි මම දැන් ඔයාලට පෙන්නන්නම් සල්ලි withdraw කරන විදිහත් මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම්. මෙතන withdraw කියන බටන් එකට යන්න. ඊට පස්සේ payment agent කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාට වෙරිෆිකේෂන් මේල් එකක් ගිහිල්ලා තියෙනවා ඔයාගේ ඊමේල් එකට. ඔයා චෙක් කරන්න ඔයාගේ මේල් එක. ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට වෙරිෆිකේෂන් මේල් එකක් ගිහිල්ලා තියෙනවා. මම ඒක කොපි කරගන්නවා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ඒක පේස්ට් කරනවා. ඒක විනාඩියක් ඇතුළත අපි කරන්න ඕනේ ටයිම් එක යන්න කලින්. ඊට පස්සේ භාවිත කරන payment agent ගේ නම දාන්න. ඔයාට deposit withdraw දෙකටම මේ නම්බරේට WhatsApp message එකක් දාලා අපි හරහා ඒක කරගන්න පුළුවන්. මම මෙතන මෙහෙම ගහනවා. ඊට පස්සේ මේ විදිහට ඔයා select කරාට පස්සේ මෙතන මම choose කියන එක select කරනවා. ඊට පස්සේ මෙතන ඔයා withdraw කරන්න බලාපොරොත්තු වෙන amount එක මෙතන ගහන්න පුළුවන්. මේ වෙලාවේ ඔයා බලාපොරොත්තු වෙන amount එක ගැහුවට පස්සේ මෙතන withdraw කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාට පොඩි විස්තර ටිකක් පෙන්නනවා. ඒකේ screenshot එකක් ගන්න මතක ඇතුව මේකේ screenshot එකක් ගන්න. ඊට පස්සේ confirm කියන එක click කරන්න. ඊට පස්සේ මේකෙත් screenshot එකක් ගන්න. මේ screenshots දෙකම අනිවාර්යෙන් ගන්න. මොකද ඊට පස්සේ ඒ screenshot දෙකම ඔයාගේ payment agent මැසේජ් එකක් යවන්න ඔයාගේ බැංකුව විස්තරات එක්ක විනාඩි කිහිපයක් ඇතුළත ඔයාට ඔයාගේ සල්ලි ඔයාගේ බැංකුවට ඊට පස්සේ withdraw කරලා දෙනවා. ඉතින් ෆෝන් එකෙන් පෙන්නුවා වගේ PC එකනොත් ඒ විදිහම තමයි ලොකු වෙනසක් ඇත්තෙම නැහැ. මේ විදිහටම ඔයාට කරන්න පුළුවන්. ඔයාට බලා ගන්න පුළුවන් options trading මෙතනින් යන්නත් පුළුවන්. මෙතනින් යන්නත් පුළුවන්. ඒ විදිහට බලන්න පුළුවන්. portfolio එකට ගියාම ඔයාට මෙතන wallet එක බලන්න පුළුවන්. දැන් මම withdrawal එකක් දාලා තියෙන්නේ. ඔයාට දාපු withdrawal බලා ගන්න පුළුවන් මේ විදිහට US එක select කරාට පස්සේ වෙලා තියෙන ගනුදෙනු ටික ඔයාට මෙතන පෙන්නනවා. ඊට පස්සේ withdrawal එකක් දැම්මට පස්සේ අර මම කලින් කිව්ව screenshot දෙක සහ මෙන්න මේකත් select කරලා මෙන්න මේකේ screenshot එකකුත් දැම්මනම් හරියටම හරි. ඊට පස්සේ ඔයාගේ බැංකුවට ඔයාගේ ඕනම ලංකාවේ තියෙන බැංකුවකට අපි සල්ලි withdraw කරලා දෙනවා. ඉතින් මේක තමයි අලුත්ම platform එකේ වෙලා තියෙන update එක. මම හිතනවා ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න. එහෙම නැත්නම් මේ නම්බරේට WhatsApp message එකක් දාන්න ඕන වෙලාවක